Hello guys, welcome to my channel. අද ගෙන විශේෂ වීඩියෝ එකක්. මේක මම ගේන්න හිටපු එකක් නෙමෙයි හරිය. මේක 100%ක් වැඩ ඕනම ඩිවයිස් එකකට වැඩ කරන free data VPN වීඩියෝ එකක්. ඒ වගේම මේක විශේෂයෙන් ගෙනාවේ iPhone users ලට. ඒ වගේම Android අයටත් ඉතින් කොහොමද VPN වැඩ කරනවනේ. මේක superior වැඩ VPN එක. ඒ වගේම මේ වීඩියෝ එකේ කලින් VPN වීඩියෝ වල වගේම Android and iPhone වලට speed එක සහ latency එක check කරලා පෙන්නනවා මම දාලා තියෙන package දෙකකින්. ඒ කියන්නේ WhatsApp, Facebook, YouTube package එකනුයි Zoom package එකනුයි. තව දෙයක් ඔයා මේ වීඩියෝ එක skip කරන්න එපා. එහෙම වුණොත් මේ VPN එක හරියට setup කරගන්න බැරි වෙයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් දන්නේ නැති අයට කියන්න දෙයක් තියෙනවා. ගොඩක් අය VPN ගහන්නේ free internet යන්නනේ. ඉතින් මේ අය SIM එකේ data තියෙන වෙලාවට මොන VPN එකක්වත් on කරන්න යන්න එපා. එතකොට මුලින්ම data ටික කැපිලා ඉවර වෙනවා මොන package එක දාලා තිබ්බා. ඒක නිසා free internet යන්න ඉන්න අය මේ tip එක මතක තියාගන්න. ඒ වගේ මේ වීඩියෝ clip එකෙත් ඔයාලට පේන්නේ මගේ account balance එක. මේකක් බලනවා වීඩියෝ එක පටන් ගමු. මුලින්ම අපි බලමු iPhone වලට මේ VPN එක use කරන විදිහ. ඔයාලා මුලින්ම App Store එකට ගිහින් HTTP injector කියලා search කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ මම පෙන්නන app එක තියෙන්නේ. අන්න ඒක ඔයාලා install කරගන්න ඕන. ඒක install වුණාට පස්සේ open කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම interface එකක් තමයි පේන්නේ. දැන් ඔයා මේ මම පෙන්නන V2ray/X-ray button එක උඩ click කරගන්න. ඊට පස්සේ මේ දෙවෙනි section එක තියෙන්නේ. ඒකට ඔයාලා tunnel type කියන එක උඩ click කරලා මේ මම පෙන්නන තැන හරියටම click කරන්න. මේකේ bug එකක් හරි old iOS version වගේ හේතුවක් නිසාද කොයිද කීප සැරයක් click කරන්න වෙනවා අපිට ඕන menu එක ගන්න. ඉතින් එතනට ඔයා secure shell එහෙම නැත්නම් අපි කියන්නේ SSH කියලානේ. මේ මම පෙන්නන මේ පළවෙනියට තියෙන්නේ. අන්න ඒක select කරගන්න. ඊට පස්සේ ඊට යට section එකේ තියෙන connect from කියන button එකත් මේ පෙන්නන තැනම කීප සැරයක් click කරන්න. එතනට ඔයා හතරවෙනියට තියෙන TLS/SSL tunnel කියන එක select කරගන්න. එහෙම කරලා මතක ඇතුව save කරන්න නැත්නම් කරපු දෙයින් වැඩක් නැහැ. දැන් ඔයාලට පේනවා ඇති අලුත්ම menu එකක් Android වල වගේම. දැන් කරන්න ඕන ඔයා මෙතන තියෙන host එක අයින් කරලා මෙතනට ඔයාගේ package එකට දාලා host එක දෙන එක. ඔයාලට package එකට දාලා host එක මෙතනින් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මේ tip එක මතක තියාගන්න මේක Zoom package එකකට දාලා නැහැ. මොකද දැනට speed package එක free data වලට Zoom package එක. එහෙම නැත්නම් work and learn package එක. හරි. ඔයා මෙතනට SNI එකක් දෙනවා නම් ඔයා දාපු package එකේ WhatsApp එකක් තියෙනවා නම් WhatsApp package එක දෙන්න. එහෙම නැත්නම් ඔයාලට වැඩිපුර speed එකක් බලා ගන්න පුළුවන් ඔයා package එක use කරනකොට. දැන් Facebook නම් ඔයාලට තේරෙන්නේ නැති Facebook එකේ speed එක වැඩි කියලා. එහෙනම් ඔයාලා Facebook SNI එක එතෙන්ට දෙන්න. ඔයාලා free internet යන VPN ගහනවා නම් මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. දැන් ඔයා මේක start කරන්න. ඊට පස්සේ එන pop up menu එකට ඔයා ළඟ server එකක් නැත්නම් choose server කියන එක තියලා එතන ඇතුළට යන්න ඕන. server එකක් තියෙන අය නම් ඉතින් කොහොමද දන්නවනේ කරන්න ඕන දේ. මොකද server එකක් හදන කෙනාට ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක නිසා ඒවා මම කියන්නේ නැහැ. ඊට පස්සේ මොකක් හරි මැසේජ් එකක් ආවොත් ඕකේ දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් servers. ඒ කියන්නේ අපි choose server කියන එක ඇතුළට ගියාම ගොඩක් servers ඔයාලට පේනවනේ. මම නම් මොන VPN එකක් වුණත් සිංගප්පූර් server එක තියෙනවා නම් මේක තමයි select කරන්නේ. මොකද ඒක තමයි speed එක ලංකාවට. ඒක නිසා ඔයා සිංගප්පූර් server එක තෝරලා එතනට SG4 server එක select කරන්න. අනිත් ඒවා දාන්න එපා. ඒවට අපි මේ අයට ගෙවන්න ඕන. මම කලින් කිව්වා වගේ මේක touch උනේ නැත්තම් මේ මම පෙන්නන තැන දෙතුන් පාරක් touch කරන්න. එතකොට මේක හරියනවා. දැන් ඔයා ආයෙත් මේ VPN එක start කරන්න ඕනේ. මේක start කරද්දී ඔයගෙන් permission ඉල්ලුවොත් අනිවාර්යෙන්ම allow දෙන්න. දැන් ඔයා මේ මම පෙන්නන log කියන section එක තියෙන අන්න එකට ගිහිල්ලා බලන්න මේක connected වෙලාද කියලා. එහෙම පෙන්නන්නේ නැත්තම් මේ මෙතන යටම disconnected කියලා පෙන්නනවා නම් ඔයාලා ආයිත් VPN එක stop කරලා ආයිත් මේක start කරන්න ඕන. එතකොට මේක අනිවාර්යෙන්ම start වෙනවා. එහෙනම් අපි මුලින්ම Zoom package එකේ speed එක සහ latency එක බලලා WhatsApp package එකේ speed එක සහ latency එක බලමු. දැන් අපි බලමු මේ VPN එක Android වලට connect කරගන්නේ කොහොමද කියලා. මුලින්ම කලින් වගේම Play Store එකට ගිහින් HTTP injector කියලා search කරලා ඔයාලට පේනවා තියෙන HTTP injector app එක ඔයාලා app එක install කරගන්න.
ඊට පස්සේ ඒක ඕපන් කරගන්න. දැන් මේ SNI එක ඇඩ් කරන දැනට කලින් පාර මම කියපු විදිහටම ඔයාගේ SNI එක ඇඩ් කරගන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් කරපු අයට උදව්වක් වෙන්න මම ඒ ටිකයි මෙතන ඔයාලට පේන්න දාන්නම්. ඒ වගේම මම වීඩියෝ එකේ කිව්වා වගේ ඔයා මොන පැකේජ් එක දැම්මත් ඔයා තෝරගන්න ඕනේ SNI එක මොකක්ද කියලා. අන්න ඒ වගේ ඒ කියන්නේ ඔයාගේ ඇක්ටිවේට් කරපු පැකේජ් එකට ඔයාට තේරෙනවා තියෙන මොන ඇප් එකකටද වැඩියම ස්පීඩ් ඩේටා යන්නේ කියලා. අන්න ඒ ඇප් එකට දාලා පැකේජ් එක තමයි ඔයාලා දෙන්න ඕනේ SNI එක විදියට. ඒකම කලින් කිව්වාගේ අයි කියන්න ඕනේ නෑනේ. එහෙනම් ඒ විදියට ඔයාගේ පැකේජ් එකේ ස්පීඩ් SNI එක මෙතනට දීලා මේක ස්ටාර්ට් කරන්න. දැන් මම කලින් කියපු සිංගප්පූර් සර්වර් එක සිලෙක්ට් කරලා එතනට SG4 සිලෙක්ට් කරන්න. දැන් VPN එක ස්ටාර්ට් කරන්න. ඒ වගේම ඔයාගෙන් පර්මිෂන් ඉල්ලුවොත් ඇලෝ දෙන්න. ඊට පස්සේ ඔයාලට VPN එක ස්ටාර්ට් වෙවි. දැන් ඔයා කලින් වගේම log section එකට ගිහින් බලන්න කනෙක්ට් වුණාද කියලා. එහෙම උනේ නැත්තම් කීප සැරයක් try කරන්න අනිවාර්යෙන් කනෙක්ට් වෙනවා. දැන් අපි බලමු Android එකට කොච්චර ස්පීඩ් එකක් තියෙද කියලා මම දාලා තියෙන පැකේජ් දෙකෙන්. හරි ඉතින් වීඩියෝ එකේ අන්තිමට මෙල්ල තින්නේ මතක ඇතුව මචං අනිවාර්යයෙන්ම subscribe කරලා මේ වීඩියෝ එකට like කරන්න. මොකද මේක iPhone තියෙන හැම එක්කෙනාම වගේ බලන්න ඕන. මොකද ඒගොල්ලොන්ට වාසියක් වෙන වීඩියෝ එකක් මේක. අනිවාර්යයෙන්ම මචං like කරලා set වෙන්න. ඒ වගේම අපේ channel එකේ මේ වගේ වීඩියෝ ගොඩක් ගේනවා. ඒ වගේම කලිනුත් දාලා තියෙනවා මේ වගේ වීඩියෝ බලන්න.